අපේ රටේ පළමු වකුගඩු රෝගිය හම්බුනේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියෙන් 1990 දශකයේ මුල් භාගයේ පළවෙනි වකුගඩු රෝගිය. එතකොට වකුගඩු රෝගය කියන එක අපිට අලුත් එකක් බවට පත් වෙලා තිබුණා. හැබැයි දශක ගණනාවක් යනකොට ඒක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මේ වකුගඩු රෝගය අදත් අපි වකුගඩු රෝගයෙන් පුරවැසියෙක් මියගොත් හඳුනන්නේ හඳුනා නොගත් වකුගඩුව අක්‍රිය වීම හේතු කොටගෙන මිය යනවා කියලා. විශාල ඛේද වාචකයක්. එනිසා පිරිසිදු පානීය ජලය අපේ ගම්වල ජනතාවට ලබා දෙන්න ඕන පිරිසිදු නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන්. එහිදී දශක ගණනාවක් අපේ රටේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. අපේ ජල සම්පාදන මණ්ඩලයෙන් ප්‍රජා ජල සේවාවන් හරහා දශක ගණනාවක් මේ පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කළා තිබෙනවා. හැබැයි මේ මුළු කාලය ඇතුළතම අපේ රටේ 60%කට වගේ ප්‍රමාණයකට තමයි ජල සම්පාදන මණ්ඩලයත් ඒ වගේම ප්‍රජා ජල සේවාවන් හරහා අද ජලය ලබා දෙන්නේ. 60%කට දශක කොච්චර ගෙන් තිබෙනවද මේ 60%කට සපයන්නේ? ආසන වශයෙන් ගත්තොත් පවුල් ලක්ෂ 42ක් 43ක් ආසන ප්‍රමාණයකට තමයි මේ පිරිසිදු පානීය ජලය ලබා දෙන්නේ. ඒක ඛේදවාචක අවුරුදු 60ක් අවුරුදු දශක ගණනාවක් ගිහලා 60%කට තමයි සපයන්නේ පිරිසිදු පානීය ජලය. මම අපේ සියලුම දිස්ත්‍රික්කවල മന്ത്രിවරු වෙන වෙනම කැඳෙව්වා. කැඳවලා කිව්වා ඕගොල්ලන්ගේ ප්‍රදේශවල කවර හෝ සක්්‍යතා අධ්‍යයනයක් කරලා පානීය ජල ව්‍යාපෘති හඳුනාගෙන තිබෙනවා නම් ඒ සියලු පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සල්ලි වියදම් කරන්න ලෑස්ති වෙන් කරන්න ලෑස්ති 2027 සියලුම ව්‍යාපෘති. හැබැයි මෙහෙමයි. සක්්‍යතා අධ්‍යයනයක් කරලා තියෙන්න ඕන. නැතුව ටැංකිය ගහනවා අවශ්‍ය වතුර නැහැ, බට එලනවා, ගෙදරට වතුර නැහැ. එහෙම වැඩක් නැහැ. ඒ ටැංකිය ධාරිතාව ප්‍රමාණවත්ද? වර්ෂ පුරා ඒ ටැංකිය පිරවීම සඳහා වතුර තිබෙනවද? කොච්චර දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක හොඳ සක්්‍යතා අධ්‍යයනයක් කරලා අවසන් කරලා තිබෙනවා. හැම ජල ව්‍යාපෘතියක්ම ලබන අවුරුද්දේ පටන් ගන්නවා. මම හිතන්නේ අපේ ලේකම්තුමා දන්න ජල ව්‍යාපෘති 22ක් වගේ අපි ලබන අවුරුද්දේ ආරම්භ කරනවා. අලුතෙන් ජල ව්‍යාපෘති 22ක් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 2000ක් එම ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. ඉතින් පරණ තිබෙන ව්‍යාපෘති දිගු කිරීමත් නව ව්‍යාපෘති තරහා අපි සැලසුම් කරලා තිබෙනවා. අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට නව ජල සැපයුම් ලබා දීම සඳහා අවශ්‍ය වන සැලසුම් එල්ලලා තියෙනවා මේ වෙනකොට. වැඩ ආරම්භ කරලා තිබෙනවා. අලුතින් පවුල් ලක්ෂ 10ක්. මේ මුළු ඉතිහාසෙම තියෙන පවුල් ලක්ෂ 43යි. දැන් අපි මේ වසරේ පටන් ගන්නවා පවුල් ලක්ෂ 10කට අලුතෙන් ජල ව්‍යාපෘති ලබා දෙන්න. අන්න එවැනි ජල ව්‍යාපෘතියක් තමයි මේ ජල ව්‍යාපෘතියත්. ආසන්න වශයෙන් ගත්තොත් පවුල් 67000කට මේ ව්‍යාපෘතියෙන් ජලය ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ආදි ව්‍යාපෘති ගණනාවක් අපි රට පුරා ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. මොකද අපේ රටේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම ආණ්ඩුක වගකීම. මේ වගකීම අපි ඉටු කරනවා. ඉන් අනතුරුව තමයි අපි දන්නවා අපේ ගොවි ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තයේත් මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධානම වගාව වී වගාව. මම අහනවා මේ ඉන්න ගොවි ජනතාවගේ මේ රටේ ගොවි ජනතාව බලා ගන්න ආණ්ඩුවක් තමයි තමුන්නාන්සලා මැදිහත් වෙලා ගොඩනගලා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේ හා ප්‍රමාණයෙන් ගොවි ජනතාව බලාගත්තේ නෑ. මං කියන හේතු කීපයක්. 1. අපි එනකොට පෞරසාන ආධාරය තිබුණ කීයද? අපි එනකොට පෞරසාන ආධාරය තිබුණ රුපියල් 15000යි. අද අපි රුපියල් 30000ක පෞරසාන ආධාරයක් ලබා දෙනවා. මුළු ඉතිහාසෙම රුපියල් 15000යි පෞරසාන ආධාරය. හැබැයි අවුරුදු එකමාරක් ගත වෙනකොට අපි පෞරසාන ආධාරයේ තිබුණු මුදල 15000 ඉඳන් 30000 දක්වා දෙගුණයකින් වැඩි කරලා තිබෙනවා. මේ ආණ්ඩුව ඒ විතරක් නෙවෙයි. ඕගොල්ලෝ දන්නවා දිට්ටුවා සුළුකුණාටුව ආපු වෙලාවේදී අපේ රටේ කුඹුරු සානිකුත් භවභෝග විශාල ප්‍රමාණයක් විනාශ වුණා. අපේ අපේක්ෂාව බවට පත් වුණේ යලි ඒවා ආරම්භ කරන්න ඕන කියලා. වෙනද අපේ හාමුදුරනේ කුඹුරක් විනාශ වුණු හෙක්ටයාරයකට වන්දිය ගෙවුවේ රුපියල් 40000යි. අපේ ආණ්ඩුව හෙක්ටයාරයකට දිට්ටුවා වලින් විනාශ වෙච්ච හෙක්ටයාරයකට වන්දි ගෙවන්න තීරණය කරා 1,50,000ක්. මේ රටේ ගොවි ජනතාව බලා ගන්න ඕන. 40000ක වන්දිය තිබුණේ අපි 1,50,000ක් ගෙවන්න තීරණය කරා. අවදාවත් එළවලු පළතුරු ඇස්තමේන්තු කරේ නැහැ. පළවෙනි වතාවට අපි එළවලු සහ පළතුරු ඇස්තමේන්තු කරන්න කිව්වා. එවැනි එළවලු සහ පළතුරු විනාශ වෙලා තිබෙනවා නම් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන්න අපි තීරණය කරා. ඒක ආණ්ඩුවක් මේ. ඒ විතරක් නෙවෙයි. අපිට වතු කලාප වලින් ආව තේ වතු, රබර්, පොල් වලට හානියක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම ගම්මිරිස් වගේ වට හානියක් වෙලා තියෙනවා කියලා. ඒ හානියක් වුණේවට අපි හෙක්ටයාරයකට ලක්ෂ 4ක දීමනාවක් දෙන්න තීරණය කරා. ඇයි මේ ගම්මිරිස් වගා කරන, ගස්ලබු වගා කරන, එළවලු වගා කරන, වී වගා කරන්නේ අපේ රටේ ගොවි ජනතාව අපේ පන්ති මිනිස්සු. ඒගොල්ලන්ට කුඩා දීමනාවක් දීවල ප්‍රමාණවත් අපි විශාල දීමනාවක් දෙන්න තීරණය කරා. ලංකා පළවෙනි වතාවට දෙමුන් හරකෙක් එම දිට්ටුවා සුළුකුණාටුව විනාශ වුණා නම් ලක්ෂ 2ක දීමනාවක් දුන්නා. බටු හරකෙක් විනාශ වුණා නම් 50000ක දීමනාවක් දුන්නා. එළුවෙක් ඌරෙක් නැති වුණා නම්
රුපියල් 30000ක දීපනවක් දුන්නා. බොයිලර් කුකුලෙක් නැති වුණා නම් රුපියල් 200ක දීපනවක් දුන්නා. ලේයර් කිකිලියක් නැති වුණා නම් රුපියල් 400ක දීපනවක් දුන්නා. එයි මේ කුඩා එළු ගොවිපලක්, කුඩා හරක් ගොවිපලක්, කුඩා කුකුල් ගොවිපලක් කරන්න අපේ ගොවි ජනතාව. මේසේගොල්ලෝ බලා ගන්න ඕන. මම අහනවා මේ රටේ සියලු පුරවැසියන්ගෙන් මෙහෙම ගොවි ජනතාව බලා ගන්න ආණ්ඩුවක් මෙතෙක් ගොඩ නැගිලා නැහැ මතක තබා ගන්න. තමුන්නාසල ව්‍යසනයක් ඇති වෙච්ච හැම වෙලාවෙම අපි එකට මැදිහත් වුණා. විශාල ව්‍යාපෘති විශේෂයෙන්ම අපේ මුවැටගම වැව ජලාශය විනාශ වුණා දිට්ටෝවලින්. අපි මිලියන 180ක් වියදම් කරලා එම වැව යලි ප්‍රසංස්කරණය කරලා අපේ කුෂ්කර්ම ඇමතුමා ඇවිල්ලා දැන් වැඩ පටන් ගන්න තියෙනවා. ඒ වගේම හොරෝපතාන වැව විනාශ වුණා. හොරෝපතාන වැවට අපි මිලියන 100ක් කෝටි 10ක් වෙන් කරගෙන වැව ඉක්මනින් ප්‍රසංස්කරණය කරා. ඒ වගේම කුඩා වැව 65ක් මේ දිට්ටුව විනාශය ගම් වතුර නිසා විනාශ වුණා. ඒ වැව 65ම ප්‍රතිසංස්කරණය කරන්න අපි පටන් ගන්න තිබෙනවා. මේ රටේ බදු ගෙවන ජනතාවට ඉතාමත් කාර්යක්ෂමව අද බදු ගෙවන්න පටන් ගන්න තියෙනවා. අයවැය ලේඛන හදලා හැමදාම අපේක්ෂා කරන බදු ආදායම ආණ්ඩුවට ලැබුණේ. අයවැය ලේඛනින් කියන ආදායම කවදාවත් අපේ රටේ ආවේ නැහැ. ඊට වඩා 10ක් 15ක් යටින් තමයි ආදායම ආවේ. ලංකාවේ පළවෙනි වතාවට 2025 වසරේ මේ වසරේ මේ වෙනකොටත් අපි අයවැය ලේඛනෙන් අපේක්ෂා කරලා ආදායමටත් වඩා වැඩි ආදායමක් අපේ ආණ්ඩුව උපයලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට ලබන අවුරුද්දේ අපේ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති සඳහා වියදම් අපි සැලසුම් කළ දෙන කෝටි ලක්ෂ දෙකක් දාන්න. කෝටි ලක්ෂ දෙකක් අපි වියදම් කරලා ලබන අවුරුදු ව්‍යාපෘති වලට ප්‍රාග්ධන වියදම්. ලංකාවේ කවදාවත් කෝටි ලක්ෂ දෙකක් වියදම් කරලා නැහැ. අපි පටන් ගන්නවා කුරුණෑගල ඉඳන් දඹුල්ලට අධිවේගී මාර්ගය. මේ නොවැම්බර් වල මුල් ගලා තියෙනවා. අපේ රට හැම අධිවේගී මාර්ගයක්ම හැදුනේ කොහෙන් හරි ණයක් කරගෙන. හැබැයි අපි දැන් පටන් ගත්තා රඹුක්කන ගලගෙදර අධිවේගී මාර්ගය. සතයක් ණයක් ගන්න නැතුව ආණ්ඩුවේ දේශීය අරමුදල් වලින් තමයි අපි ගලගෙදර රඹුක්කන අධිවේගී මාර්ගය හදනවා. කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය මේ නොවැම්බර් වල පටන් ගන්නවා. සතයක් ණය ගන්නේ නැතුව ආණ්ඩුවේම භාණ්ඩාගාරයේ සල්ලි වලින් අපි ඒක හදනවා. කහතුඩුව ඉංගිරිය අධිවේගී මාර්ගය ආණ්ඩුවේ සල්ලි වලින් හදනවා. ඒ කියන්නේ මොකද්ද? භාණ්ඩාගාරයේ ධනෙ එකතු වෙලා තිබෙනවා. භාණ්ඩාගාරයේ ධනෙ අපේ රටේ බදු ගෙවන ජනතාව බදු ලබා දෙමින් තිබෙනවා. ඒක ඉතා හොඳින් අපි ඒක අර පරිස්සම් කරලා තිබෙනවා. අර පරිස්සම් කළා රටේ ජනතාවට සහන දෙන්නයි රටේ සංවර්ධන කරන්න අපි මැදිහත් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි අපිට පුළුවන් වුණේ අපි දිට්ටෝවට වෙන් කරා කෝටි 50000ක් ඒ ව්‍යසනෙන් ගොඩ ඉන්න. මේ තෙල් අරබුදය මැද පෙරදිග අපි සහනාධාරයක් දුන්නා. ඩීසල් ලීටරයක රුපියල් 100ක සහනාධාරයක් දුන්නා. තමුන්නාසල 407ට ඩීසල් ලීටරේ ගන්නකොට ඇත්ත ගන්න 507යි. තෙල් සංස්ථාව IOC එක සති දෙකකට සැරයක් අපි බලන ඩීසල් කොච්චර වික්කද කියලා. විකනපු ගානට රුපියල් 100 ගානේ ආණ්ඩුවෙන් දුන්නා. පෙට්‍රල් ලීටර රුපියල් 20ක සහනාධාරයක් දුන්නා. පෙට්‍රල් ලීටර විකුණන ප්‍රමාණයට රුපියල් 20 ගානේ ආණ්ඩුවෙන් සහනාධාරයක් දුන්නා. මේ විදුලිය නැප්තා ඩීසල් වල මිල ඉහළ ගියපු නිසා විදුලි බිල ඉහළ ගියා. අපි කිව්වා යුනිට් 180 දක්වා කාටවත් වැඩි කරන්න එපා කිව්වා. අපේ විදුලි පාරිභෝගිකයන් 95% යුනිට් 180ට වඩා අඩුයි. හැබැයි ඒගොල්ලන්ගේ විදුලි බිල වැඩි වුණා. අපි කිව්වා ඒගොල්ලන්ගේ වැඩි කරන්න එපා. ඒගොල්ලන්ගේ වැඩි වුණු විදුලි බිල අද ආණ්ඩුවෙන් ගෙවන්නේ වැඩි වුණු කොටස. නැත්තම් විදුලි බිල වැඩි කරන්න ඕන. හැබැයි අපි දන්නවා දරා ගන්න බෑ අපේ ජනතාවට. යුනිට් 180ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන ජනතාවට අපි විදුලි බිලට සහනාධාරයක් දෙනවා දැන්. වැඩි කරන්න එපා කිව්වා. හැබැයි විදුලි බල මණ්ඩලයට අපි ගෙවනවා. කොතර ගෙවන්න වෙන් කරාද? කෝටි 1500ක් මිලියන 15000ක් අපි වෙන් කරා විදුලි බල මණ්ඩලයට අඩුවෙන් දෙන්න කොටස ආණ්ඩුවෙන් ගෙවනවා. දැන් යුනිට් 90ක් තියෙන කෙනාගේ බිලෙන් කොටසක් ආණ්ඩුව ගෙවලා තමයි ওই බිල එන්නේ. යුනිට් 180ට වඩා අඩු හැම කෙනාගේම බිල වැඩි කරන්න එපා කිව්වා. වැඩි කරන කොටස ආණ්ඩුවෙන් ගෙවුවා. අපි එහෙම ආණ්ඩුවක් නේ. මේ ආණ්ඩුව රකින්න ඕනේ නැද්ද? මේ ආණ්ඩුවත් එක්ක ජනතාව ඉන්න ඕනේ නැද්ද? අපිට විශ්වාස විශ්වාසයක් තිබෙනවා. ඔය කීප දෙනෙක් ගෝර නාඩුවක් තියෙනවා. ඒ ගෝර නාඩුව කෙසේ වෙතත් ජනතාව ඉන්නේ මේ ආණ්ඩුවත් එක්ක කියන එක බව පිළිබඳ අපිට විශාල විශ්වාසයක් තිබෙනවා. අපි මේ පරිවර්තනය ඇති කරනවා. එහිදී මා හිතනවා ජපාන් රාජ්‍ය විශේෂම ජයිකා ආයතන අපිට විශාල සහායක් දක්වනවා. 2022 අපි ණය පැහැර අරපු නිසා ජයිකා ආයතනයෙන් තිබුණු සියලු ව්‍යාපෘති නතර වුණා. කටුනායක එයාපෝට් එක නතර වුණා. රූපවාහිනිය ඩිජිටල් කරන ව්‍යාපෘතිය 2013 ගිවිසුම අත්සන් කරේ. අවුරුදු 13ක් ගිලා තියෙනවා ව්‍යාපෘතිය පටන් අරන්නේ. ජයිකා ආයතනයෙන් අපි ගත්තු ණය ගෙවන්නත් පටන් අරන් තියෙනවා. හැබැයි රූපවාහිනිය ඩිජිටල් කරන ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. ගත්තු ණය ගෙවන්නත් පටන් අරන් දෙන්න. අපි ඉතා ඉක්මනින්ම ඒ රූපවාහිනිය ඩිජිටල් කරන ව්‍යාපෘතියට ජයිකා ආයතන ලබා දෙන ණය ආධාර මත අපි මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම ආරම්භ කරලා ඉක්මනින්ම අවසන් කරනවා. ඒ වගේම කටුනායක එයාපෝට් එක හදමින් තිබුණා. අපි ණය නොගෙවපු නිසා බංකොලොත්තු නිසා ජයිකා ණය ආධාර නතර වුණා. දැන් අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්න සැලසුම් කරලා තිබෙනවා. දැන් අපි ටෙන්ඩර් කෝල් කරලා තියෙන්නේ. මම හිතනවා අපි මේ අවුරුද්දේ ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට කටුනායක එයාපෝට් එකේ ව්‍යාපෘතිය අපිට යලි ආරම්භ කරන්න පුළුවන් වේවි.
ඒ සඳහා ජපන් රජය ලබා දෙන ආධාරයන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනකම තිබෙනවා. ඒ වගේම අපේ රටේ කසල ප්‍රවාහනය සඳහා අවශ්‍ය වෙන යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් ලබා දෙන්න ජපන් රජය අපිට ආධාරයක් ලෙස ලබා දෙන්න එකඟ වී තිබෙනවා. ඒ වගේම අපිට කෙරවලි පිටිය ප්‍රදේශයේ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න ජයිකා ආධාරයක් අපිට ලබා දෙන්න එකඟ වී තිබෙනවා. ඒ ව්‍යාපෘතිය ඉතා ඉක්මනින්ම අපි ආරම්භ කරලා අවසන් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා විශාල රාජ්‍යයන්ගේ සහාය අපිට තිබෙනවා. විශේෂයෙන්ම ජපන් රජයේ හැමදාමත් අපිට මිතුරු රාජ්‍යයක්, හැමදාමත් අපේ රටේ ආර්ථිකයට, අපේ රටේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා විශාල සහායක් දෙන රාජ්‍යයක්. ඒ පිළිබඳව අපි ජපානයේ සහභාගී වෙලා ඉන්න වැඩ බලන තානාපතිතුමා ඇතුළු නියෝජිත කණ්ඩායමට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.